පාකිස්තාන තරඟාවලියට යන සංචිත දුනිත් විශේෂ නුවණින්දුට මොකද වුනේ? අපේ ඉදිරි සැලසුම් කෙසේ සකස් විය යුතුද? සංචිත ගැන ඇත්ත කතාව සමගින් අද කෙලිබිමේ කෙලිවිත් විදූ. හැඩට ඉන්න නිරෝගී දිවියක් ඔබත් හිමි කරගන්න GS Sports ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යායාම උපකරණ ආයතනය. ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට අවැසි අලුත්ම ව්‍යායාම් සහ කාය වර්ධන මෙවලම් ඕනෑම කෙනෙකුට සරලන පරිදි වර්ග රැසකින් තෝරාගත හැකි. අලවිසැල්, මාදිවෙල, ගාලුපාර කොළඹ 3 GS Sports ව්‍යායාමයේ විප්ලවීය වෙනස. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල එළඹෙන පාකිස්තාන තරඟාවලිය ඉලක්ක කරගැනීමෙන් Tamanගේ පුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා. එක්දින සහ 2020 තරඟාවලිය සඳහා 22 දෙනෙකුගෙන් යුක්ත සංචිත දෙකක් මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදු කරනවා. හම්බන්තොටදී පුහුණු සැසියක් පැවැත්වුණා. එහිදී ඔවුන් පුහුණුවීම් සහ පුහුණු තරඟ සඳහා සහභාගී වුණා. ඉතින් මේ සංචිත පිළිබඳව විවිධ දුර්මත සමාජයේ පැතිරලා යන ආකාරය විදුට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ නිසා මේ සංචිත පිළිබඳව ඇත්ත කතාවත් එක්ක විශ්ලේෂණාත්මක කතා භාග අද දවසේදී කෙලිබිමේ කෙලිවිත් විදුව තුලින් කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ තරඟාවලි දෙක අපිට වැදගත් වෙන්නේ එළඹෙන 2020 ලෝක කුසලාන තරඟාවලිය සහ එළඹෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා අපේ කණ්ඩායම ෆයින් ටියුන් කර ගැනීම සඳහා කණ්ඩායම සූදානම් කර ගැනීම සඳහා එළඹෙන 2020 ලෝක කුසලාන තරඟාවලිය සඳහා අපිට ඉතිරි වෙලා තියෙන හරියටම මාස 3ක කාලයක්. ඒ කාලය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්නට තියෙන්නේ නිත්‍ය වශයෙන් තරඟ 7යි. පාකිස්තානයේ සමග තරඟ 2ක්, සිම්බාබ්වේ සමග තරඟ 2ක් සහ එංගලන්තයේ සමගින් තරඟ 3ක්. පාකිස්තාන තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයත් සමග උපරිම තරඟ 8ක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙලා තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේන කාරණේ තමයි අලුත් දේවල් අත්හදා බලන්න තරම් ලොකු කාලයක් අපිට ඉතිරි වෙලා නැහැ. එහෙමනම් ආසියා කුසලාන සංචිතයේ හිටපු 17 දෙනාගෙන් අපිට තිබිච්ච ප්‍රශ්නය තමයි ඔවුන්ගේ මේ යම් යම් ස්ථාන සඳහා හිටපු ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් තරම් තරඟ අත්දැකීම් නොමැති වීම. එහෙමනම් අපි එළඹෙන ලෝක කුසලානයේ සඳහා යන මූලික 15 දෙනෙකුගෙන් යුක්ත සංචිතය ඉලක්ක කරගෙන ඒ අත්දැකීම් නොමැති ක්‍රීඩකයන්ට තරඟ අවස්ථා ලබා දීම තමයි ඉදිරි තරඟ 7 8ේදී කරන්නට වෙන්නේ. දැන් අපි බලමු 2020 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල පුහුණුවීම් වල නිරත වෙච්ච මූලික සංචිතය. ආසියා කුසලානයේ ක්‍රීඩා කරපු 17 දෙනාට අමතරව 5 දෙනෙක් 2020 සංචිතයට එකතු වුණා. විශේෂයෙන් හැලඹගේ එෂාන් මාලිංග, දුෂාන් හේමන්ත, බානුක රාජපක්ෂ සහ ධනංජයද සිල්වා තමයි මේ 5 දෙනා. මේ ක්‍රීඩකයන් ගැන පසුගිය කාලයේ පුරාම කතාබහට ලක් වුණා. මේ 22 අතරින් 16 දෙනෙක් තමයි පාකිස්තාන තරඟාවලිය ක්‍රීඩා කරන්නේ. එතකොට අපි බලමු මේ 16 දෙනා කවුරුන් වෙන්න පුළුවන්ද කියන එක. මේ ඔබ දකින්නේ විදුගේ ඩ්‍රීම් ස්ක්වොඩ් එක. මේක නිල නොවන සංචිතය කියලාත් කියන්න පුළුවන්. මේ සංචිතේ විශේෂයෙන් හැලඹගේ දුනිත් වෙල්ලාලගේ සහ නුවණිදු ප්‍රනාන්දු නැහැ. ඔවුන්ට මොකද වුනේ කියලා ඔබ කල්පනා කරන්න පුළුවන්. සමහරු සංවේදී හැලී ලියන්නත් පුළුවන්. මේ තුන් දෙනාට කැපිල්ලක් කියලා විශේෂයෙන් දුනිත් වෙල්ලාලගේ විලක්ක කරගෙන ඔහුට කැපිල්ලක් තියෙනවා කියලා හැලී ලියන්නටත් පුළුවන්. හැබැයි ඇත්ත කතාව තමයි ACC Rising Stars තරඟාවලිය ආරම්භ වෙනවා 2020 තරඟාවලියක්. මේ තරඟාවලිය ආරම්භ වෙනවා ලබන නොවැම්බර් 14 වෙනිදා. ඒ සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ දුනිත් වෙල්ලාලගේ විසින්. නෝනිදු ප්‍රනාන්දු, විශේෂයෙන් හැලඹගේ, ඒ වගේම විජේකාන්ත් වේස්කාන්ත් වගේ ක්‍රීඩකින් රැසක් මේ සංචිතය නියෝජනය කරනවා. එතනදී අපිට මූලික වටේ තරඟ 3කට ක්‍රීඩා කරන්නට තියෙනවා. අවසන් මහා තරඟය දක්වා ගියොත් තරඟ 5කට ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට අපිට තියෙන සීමිත තරඟ අවස්ථා වලින් උපරිම තරඟ අවස්ථා මේ ක්‍රීඩකයන්ට ලබා දෙන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා දුනිත් වෙල්ලාලගේට ලොකු වගකීමක් එක්ක එතන කී රෝල් එකක් මේ තරඟාවලිය තුල ප්ලේ කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම නෝනිදු ප්‍රනාන්දු, විශේෂයෙන් හැලඹගේ මේ වගේ ක්‍රීඩකයන්ට දක්ෂතා දක්වන්නට පුළුවන්. මොකද අනිවාර්ය තරඟ 3ක් ඔවුන්ට එතන ක්‍රීඩා කරන්න ලැබෙනවා. එතකොට අපි මේ මූලික සංචිතයත් එක්ක හිටියොත් ඔවුන්ව රොටේට් වෙවි තමයි ක්‍රීඩා කරන්නට සිදු වෙන්නේ. හැබැයි මේ ආකාරයෙන් ඔවුන්ව රයිසිං ස්ටාර්ස් තරඟාවලිය තුල ඔවුන්ට අනිවාර්ය තරඟ අවස්ථා ලැබෙනවා. අනික් පැත්තෙන් අපිට පාකිස්තාන තරඟාවලිය තුලදී තවත් ක්‍රීඩකයන් අත්හදා බැලීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ක්‍රීඩකයන්ට ඒ තරඟාවලිය තුල දක්ෂතා දක්වලා ලෝක කුසලාන සංචිතයට Tamanගේ නම ඇතුළත් කරගන්නට හැකියාවක් තියෙනවා. පාකිස්තානයේ යන 2020 සංචිතයේ නායකත්වයේ හිමි වෙන්නේ චරිත් අසලංකට. චරිත්ගේ නායකත්වය පිළිබඳව පහුගිය දිනවල විවිධ කතාබහ පැතිරලා තිබුණා. ඔහු නායකත්වයෙන් ඉවත් කළ යුතුයි කියලාත් සමහරුන් අදහස් පළ කරනවා. විදුවට දැක ගන්නට හැකියාවක් ලැබුණා. කොහොමනත් චරිත් අසලංක එක්දින සහ 2020 නායකත්වයට පත් වෙන්නට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක පත්විය යුත්තේ ඇයි කියලා විදු වෙනම එපිසෝඩ් එකක් කළා. ඉතින් ඒ එපිසෝඩ් එකේදීත් විදු සඳහන් කරපු විදිහට චරිත් අසලංක කියන්නේ කාලයක් තිස්සේ හොඳ නායකත්ව ලක්ෂණ පෙන්වන ක්‍රීඩකයෙක්.
ක්‍රීඩකයෙක්, ඒ වගේම ඔහු හොඳ ටීම් ප්ලේයර් කෙනෙක්, නායකයෙක් විදිහට හැම විටම Tamanගේ වගකීම ගන්න ක්‍රීඩකයෙක්. එක්දින පිටියේදී ඔහු සාර්ථකව Tamanගේ වැඩේ කරගෙන යනවා. 20 පිටියේදී විදූ දැකපු ප්‍රධානතම අඩුපාඩුව තමයි ඔහු පිතිකරුවෙක් විදිහට පසුබෑමට ලක්වීම. ඒ වගේම තීරණ ගැනීම සම්බන්ධයෙන්ුත් ඔහුට විවිධ චෝදනා එල්ල වුණා. හැබැයි මේ තීරණ ඔහුගේ සියල්ලම ඔහුගේ තනි තීරණ නෙවෙයි, කණ්ඩායමක් විදිහට ගත්ත තීරණ. හැබැයි අපිට පිටියේදී දකින්නට ලැබෙන්නේ ඔහු තමයි තීරණ ගන්නා පුද්ගලයා විදිහට. එතකොට ඒ සියලුම තීරණවල වගකීම බැර වෙන්නේ ඔහුගේ ගිණුමට. ඉතින් මෙතනදී සමහර තීරණ තිබුණා පූර්ව විශ්ලේෂණ වලින් ලැබිච්ච වැරදි දත්ත මත ගත තීරණ, විශේෂයෙන් කාසිය වාසිය වගේ තත්වයන් පිළිබඳව, ඒ වගේම යම් බෝලින් චේන්ජස් වල යම් අඩුපාඩු පිළිබඳව කතා බහට ලක් වුණා. කණ්ඩායමක නායකයා ගන්න තීරණ තරගයේ ජයග්‍රහණය කළොත් හොඳ තීරණ බවට පත් වෙනවා, තරගයේ පරාජයට පත් වුණොත් වැරදි තීරණ බවට පත් වෙනවා. ඉතින් මේ තත්වයට තමයි චරිත් අසලංකට පහුගිය දිනවල මුහුණ දෙන්නට සිදු වුණේ. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පරාජයන් නිසා ඒ සියල්ලේ වගකීම ඔහු ගත්ත තීරණ පිටට පැවරෙන්නට හේතුවක් බවට පත් වුණා. ඉතින් මේ දේවල් අපිට පිටියේදී අත්දකින්නට වෙන දේවල්, යම් අඩුපාඩු අපි දැක්ක ඒ දේවල් පිළිබඳව කතා බහ කළා. ඒ දේවල් නිවැරදි කරගෙන ඔහු ඉදිරියට යයි කියලා විදු විශ්වාස කරනවා. ඉතින් විදු දකින ප්‍රධාන කාරණේ තමයි ඔහු 20 පිටියේ පිතිකරුවෙක් විදිහට යම් පසුබෑමකට ලක් වෙලා තියෙන එක. චරිත් අසලංක කියන්නේ පිටියේ රැඳී ඉඳලා ෆිනිෂර් රෝල් එක කරන්නට පුළුවන්. අවසානයේ දක්වා රැඳී ඉඳලා වේගයෙන් ලකුණු රැස් කරලා හොඳ ෆිනිෂින් එකක් කණ්ඩායමට ලබා දෙන්නට පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා ඔහු ඒ වගකීම තේරුම් අරගෙන ඒ රෝල් එක හරියට ඉටු කළොත් ඔහු නායකයෙක් විදිහටත් කැපිලා පේන්නට පටන් ගනීවි. මොකද එක්දින පිටියේදී ඔහු මේ වැඩේ ඉතාමත්ම හොඳින් කරනවා. 20 පිටියේදීත් ඔහු හැම විටම වගකීම ගන්නවා. ඔහු අවශ්‍ය වෙලාවට ලකුණු වේගය වැඩි කරන්න උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවන් වලදී තමයි ඔහු දැවී යන්නේ. ඉතින් ඊට වඩා හොඳින් මේ සිටුේෂන් එක හැන්ඩල් කරන්න ඉවසීම සංයමයේ තියාගත යුතුයි කියන කාරණය විදු දකින්න. ඒ වගේම අවශ්‍ය ඕනෑම මොහොතක ඔහු පන්දුව අතට අරගෙන ඒ වගකීම ගන්නට ඔහු පෙළඹෙනවා. ඉතින් මේ නිසා නායකයෙක් විදිහට ඔහු හැම විටම ඉදිරියෙන් ඉඳලා කණ්ඩායම ඉදිරියට අරගෙන යන නායකයෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරනවා. මේ නිසා විදු දකින්නේ මාස 3ක කාලයක් ලෝක කුසලානයට තියෙද්දි කණ්ඩායමක නායකත්වය වෙනස් කිරීම මෝඩ වැඩක් කියන කාරණය. මේ අතර වාරයේදී දසුන් ශානක 20 කණ්ඩායමේ උපනායකත්වය සඳහා පත් කරලා තියෙනවා. හැබැයි වෙදෝගේ පුද්ගලික අදහස නම් උපනායකත්වයේ වගේ නාමික තනතුරක් ඉදිරියේදී නායකත්වයේ සඳහා හැඩගස්වන තරුණ ක්‍රීඩකයෙකුටයි ලබා දිය යුත්තේ. එතකොට ඔහුට තවත් හොඳ වගකීමක් කරට එනවා සහ ඔහුට ඒ වගකීමත් එක්ක කණ්ඩායමේ නායකයාට සහාය දීම සහ Tamanගේ ගේම් එක උඩට උස්සගෙන වගකීම් සහගත ක්‍රීඩකයෙක් විදිහට ඉදිරියට යන්න ඒක පිටිවහලක් වෙනවා. දසුන් ශානක වගේ අත්දැකීම් තියෙන නායකත්වයේ දරපු ක්‍රීඩකයෙකුට මේ වගේ නාමික තනතුරු දුන්නත් නැතත් ඔවුන් අනිවාර්යයෙන්ම තරගයකදී නායකයාට Tamanගේ සහයෝගය, Tamanගේ අදහස් ලබා දීම සිදු කරනවා. මේක අපි ඕනෙම කණ්ඩායමක දකින දෙයක්. කණ්ඩායමක ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හැම වෙලාවෙදීම තීරණ ගන්නකොට නායකයාට Tamanගේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් දසුන් කියන්නේ කොහොමටත් සපෝටිව් ප්ලේයර් කෙනෙක්. ඒ නිසා ඔහු Tamanගේ ඒ වගකීම කොහොමත් ඉටු කරනවා. ඒ නිසා දසුන් ශානකට අමුතුවෙන් මෙතන උපනායකත්වයක් ලබා දීම වැඩක් ඇති වැඩක්ද කියන ප්‍රශ්නය නම් විදුවට තියෙනවා. කොහොමද අපි මේ සංචිතය දිහා බලනකොට මේ සංචිතයේ ආරම්භක ප්‍රතිකරණය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. අංක 3-4 සඳහා ක්‍රීඩකින් 4 දෙනෙක් ඉන්නවා. කුසල් ජනිත්, කමිල් මිෂාර, ජනිත් ලියනගේ සහ බානුක රාජපක්ෂ. මේ 4 දෙනා බොරුවට සංචිතයේ තියලා වැඩක් නැහැ. එළඹෙන තරගාවලියේ තරඟ 4ේදී එක්කෙනෙක්ට අවස්ථා දෙක බැගින් ලබා දිය යුතුයි. දසුන් ශානක අංක 4 ස්ථානයේ අත්හදා බලන්නට මේ තරගාවලිය තුලදීත් සූදානමක් නැති බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. මොකද මේ යොදාගෙන තිබෙන ක්‍රීඩකයන් එක්ක ඔහුට අංක 4 ස්ථානයේ ලැබෙන්නේ නැහැ. ඔහුට බොහෝ විට අංක 6-7 ස්ථානවල තමයි ක්‍රීඩා කරන්නට සිදු වෙන්නේ. මේ අනුව බැලුවහම අපිට අංක 5-6-7 චරිත්, කමිදු සහ දසුන් ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තනතිරුවේ ස්වභාවය අනුව තමයි අපිට වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් අතරේ කම්බිනේෂන් එක සකස් කරන්නට වෙන්නේ. මෙතනදිත් පන්දු යවන්නන් රොටේට් කරමින් යොදා ගැනීම තමයි කළ යුත්තේ. වනින්දු, මහේෂ්, දුෂ්මන්ත, නුවන් මේ කණ්ඩායමේ ස්ථිර වශයෙන්ම ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන්. ඒ නිසා ඔවුන්ව අනවශ්‍ය විදිහට මහන්සි නොකර ෂැඩෝස්ලටත් අවස්ථාව දීලා ක්‍රීඩා කරන එකයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි යමු එක්දින සංචිතයට. එක්දින සංචිතය තුලත් මූලික සංචිතයේ 22 දෙනෙක් මේ තරඟාවලිය සඳහා Tamanගේ පුහුණුවීම් කටයුතු වල නිරත වුණා. මේ අතරින් පාකිස්තාන එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන සංචිතය අපි මේ විදිහට නම් කරනවා. ඊළඟ ලෝක කුසලාන තරඟාවලියට කලින් අපිට එක්දින තරඟ 15කට ක්‍රීඩා කරන්න තියෙනවා. මේ වෙද්දි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම බොහෝ දුරට ස්ථාවර තැනකයි පසු වෙන්නේ. ආරම්භක ප්‍රතිකරණය සහ අංක 4 ස්ථාවර කරගෙන ඉදිරියට ගමන් කිරීම තමයි අපිට කළ යුතුව තියෙන්නේ. මේ තරඟාවලියේදී පැතුම් එක්ක නව ආරම්භක ප්‍රතිකරුවන් දෙන්නෙක් ඇවිත් ඉන්නවා. ඒ ලහිරු උදාර සහ කමිල් මිෂාර.
ලහිරු උදාර පසුගිය වසර කිහිපය පුරාම දේශීය තරඟාවලිවලදී තරඟ රටා තුනේම ප්‍රතිකරණයෙන් ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක්. නමුත් හැම විටම ඔහුට වඩා කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් එකවර ඉස්මතු වීම නිසා ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථා ලැබුණේ සීමා සහිතව. නමුත් මේ තරඟාවලියේදී ඔහු ආරම්භක ප්‍රතිකරුව විදිහට යොදා ගන්නට වැඩි ප්‍රවණතාවයක් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම කමිල් මිෂාර කාලයක් තිස්සේ අපිට අවශ්‍ය වෙලා තියෙන වමත් ආරම්භක ප්‍රතිකරුවෙකුගේ අඩුව සපුරන්නට කටයුතු කරන්නට පුළුවන් ක්‍රීඩකයෙක්. මේ දෙදෙනාටම අවස්ථා ලබා දීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. හැමදාමත් වගේ ලහිරු දක්ෂතා අතරේ ඉන්නකොට ඔහුට වඩා කැපී පෙනෙන, ඔහුට වඩා ඉස්මතු වෙන ක්‍රීඩකයෙක්ව හැමදාමත් අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙතනදී කමිල් මිෂාරට විදු වැඩි බරක් දෙනවා. මොකද අපිට කාලයක් තිස්සේ අවශ්‍ය වෙලා තියෙන වමත් ආරම්භක පිටිකරුවෙකුගේ කාර්යභාරය කමිල් මිෂාරට කරන්න පුළුවන්. ඒ වගේම ඔහු පිටියේ ඉතාමත්ම දක්ෂ පන්දු රකින්නෙක්. ඒ වගේම විකල්ප පන්දු යවන්නෙක් විදිහට අපිට ඔහු යොදා ගන්න පුළුවන්. එතකොට ආරම්භක පිටිකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් විකල්ප පන්දු යවන්නෙක් වෙනකොට ඒක කණ්ඩායමට විශාල වාසියක් බවට පත් වෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම ඔහුට විකල්ප කඩළු රකින්නෙක් විදිහට කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිසා මේ තෝරා ගැනීමේදී විදු වැඩි බරක් කමිල් මිෂාරගේ පැත්තට දෙනවා. යෝන් ක්‍රීඩක පවන් රත්නායකට මේ තරඟාවලිය තුලදී අංක 4 ප්‍රතිකරණ ස්ථානයේ අවම වශයෙන් තරඟයක්වත් ලබා දී යුතුයි කියලායි විදු දකින්නේ. මොකද ඔහු ලොකු ඉනිම ක්‍රීඩා කරන්නට පුළුවන් ප්‍රතිකරුවෙක්. අවුරුදු 2ක් හොඳටම ප්‍රමාණවත් ලෝක කුසලානයේ වෙද්දී ඔහුට ස්ථාවර ප්‍රතිකරුවෙක් බවට පත් වෙන්න පවන් රත්නායක 100ව ගහන ප්‍රතිකරුවෙක් නෙමෙයි 150ව ගහන ප්‍රතිකරුවෙක්. ඉතින් ඒ වගේ දිගු ඉනිම ලොකු ඉනිම ක්‍රීඩා කරන්නට පුළුවන් ප්‍රතිකරුවෙක් අංක 4 ස්ථානයේ ස්ථාවර වුණොත් ඒක අපට ලෝක කුසලානයේදී ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. ප්‍රමෝද් මදුෂාන්ට නැවත වරක් මේ සංචිතයේ ඉඩකඩ ලැබිලා තියෙනවා. ඔහු අන්තර්ජාතික තලයේ ලැබුණු අවස්ථාවලදී දේශීය පිටියේදීත් නිරන්තරව දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්. වේග පන්දු යවන්නන් අතර තිබුණු තරඟකාරීත්වය නිසා මිසක් ඔහුගේ අඩුපාඩුවක් නිසා නෙවෙයි ඔහුට සංචිතයේ ස්ථානය අහිමි වෙලා තිබුණේ. වනිදුගේ ෂැඩෝ ප්ලේයර් විදිහට අපි වැන්ඩසේව යොදා ගන්නවා නම් අඩුම තරමේ එක තරඟයක් හෝ ඔහු ක්‍රීඩා කළ යුතුයි. මොකද මගියෙක් විදිහට ඔහු මේ සංචිතයේ ඉඳලා වැඩක් නැහැ. දැන් ඔහුට වයස අවුරුදු 35ක්. එතකොට 2027 ලෝක කුසලානයේ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 38කට ආසන්න වෙනවා. ඉතින් තරඟ ක්‍රීඩා නොකර ඔහු සංචිතයේ ඉන්න එක තේරුමක් නැහැ. තරඟ අවස්ථා ඔහුට අනිවාර්යෙන් ලබා දිය යුතුයි. එහෙම නැත්නම් දිනේෂ් චන්දිමාල්ව 2020 සංචිතයේ අවුරුදු 2ක් තියාගත්තා වගේ දෙයක් තමයි වැන්ඩසේටත් සිද්ධ වෙන්නේ. දිල්ෂාන් මදුශංක මේ මූලික සංචිතය තුල සිටියා. නමුත් පාකිස්තාන තරඟාවලිය සඳහා සංචිතය තෝරද්දී ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්ත නොවන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් තරඟාවලිය පටන් ගන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරලා තියෙන සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණොත් අපිට නිල සංචිතය දැනගන්නට හැකියාවක් ලැබෙයි. සාමාන්‍යයෙන් තරඟාවලියට යන දවසේ හරි නැත්නම් තරඟාවලිය පටන් ගන්න දවසේ හරි තමයි බොහෝ විට මේ සංචිතවලට අනුමැතිය ලැබීම සිද්ධ වෙන්නේ. මේක ක්‍රීඩා අමාත්‍යවරු 10ක් 12ක් මාරු වුණත් තාමත් හරි ගිහිල්ලා නැති තත්වයක්. ඉතින් සංචිතේ නම් කරනවට වඩා කාලයක් ක්‍රීඩා අමාත්‍යවරයාට මේකට අනුමැතිය ලබා දෙන්නට ගත වෙන බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ඉතින් මේ අඩුපාඩු නිවැරදි කරගත යුතුයි. මොකද ප්‍රේක්ෂකයා තුල විශ්වසනීයත්වය ගොඩනැගිය යුතුයි. එහෙම නැත්නම් මේ වර්තමානයේදී වෙනවා වගේ සංචිත පිළිබඳව දුර්මත පැතිරෙනවා. මේ නම් කරපු සංචිතය පිළිබඳව ඒ වගේම එළඹෙන ලෝක කුසලන් සඳහා තියෙන සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය හමුවක් තියලා ප්‍රේක්ෂකයන්ට කරුණු පැහැදිලි කරනවා නම් තමයි වඩාත් හොඳ වෙන්නේ. ඒ තුල තමයි විශ්වසනීයත්වය ගොඩනැගිලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන්ගේ ආදරය විශ්වාසය තව දුරටත් වැඩි වෙන්නේ. ඉතින් මේ වගේම විවිධ දුර්මත පැතිරිලා යනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය පිළිබඳවත්. ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරුවන් දෙන්නෙක් අලුතෙන් එකතු වෙලා ඉන්නවා විදේශ පුහුණුකරුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා පිළිබඳවත් නිවැරදි තොරතුරු ඒ වගේම මේ පුහුණුකාර්ය මණ්ඩලය පිළිබඳවත් නිවැරදි තොරතුරු අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදෝ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.